ඔබේ සාක්කුවේ තියෙන්නේ කඩදාසි නෙවෙයිද? ඔබේ අතේ තියෙන මේ රුපියල් 1000 හෝ 5000 නෝට්ටුව ඇත්තටම කඩදාසි කියලාද ඔබ හිතන්නේ? නැහැ. මේක අපි හිතනවාට වඩා ගොඩක් වෙනස් දෙයක්. අද මම ඔබට කියන්නේ මුදල් නෝට්ටු හදන රහස් අමුද්‍රව්‍ය සහ ඒ පිටුපස තියෙන දැවැන්ත තාක්ෂණය ගැනයි. මුලින්ම බලමු මේවා හදන්න ගන්න අමුද්‍රව්‍ය මොනවද කියලා. ලෝකයේ බොහෝ රටවල් විශේෂයෙන් ඇමරිකානු ඩොලර් මුද්‍රණය කරන්න සාමාන්‍ය කඩදාසි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට 75% පුළුන් කොටන් සහ 25% ලිනන් මිශ්‍රණයක් තමයි යොදාගන්නේ. මේ නිසා තමයි රෙදි සෝදන මැෂින් එකකට වැටුණත් සල්ලි නෝට්ටු දිය වෙලා යන්නේ නැත්තේ. ඊළඟ වැදගත් දේ තමයි තීන්ත. මුදල් මුද්‍රණයට ගන්නා තීන්ත සාමාන්‍ය කඩදාසි වලට ගන්නා ඒවා නෙවෙයි. මේවායේ කලර් ෂිෆ්ටිං ඉන්ක් කියන තාක්ෂණය තියෙනවා. ඔබ නෝට්ටුව එහා මෙහා කරනකොට වර්ණය වෙනස් වෙන්නේ අන්න ඒ නිසයි. ඒ වගේම පියවි ඇසට නොපෙනෙන ශුද්‍ර අක්ෂර සහ ආරක්ෂක නූල් security threads මෙයට ඇතුළත් කරනවා. මේ වැඩේට පාවිච්චි කරන්නේ සාමාන්‍ය printer නෙවෙයි. මේවා හඳුන්වන්නේ intaglio printing යන්ත්‍ර කියලා. මේ මැෂින් එකකින් නෝට්ටුවක් මත ටොන් ගණනාවක පීඩනයක් යොදලා තමයි අකුරු සහ රූප මුද්‍රණය කරන්නේ. අන්න ඒ නිසයි සල්ලි නෝට්ටුවක අකුරු උඩ අත ගන්නකොට ඔබට මේ මෙරින් දැනෙන්නේ. දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද? එක නෝට්ටුවක් පිටුපස කොච්චර ලොකු තාක්ෂණයක් තියෙනවද කියලා? මේ වගේ දේවල් හදන එක ලෝකයේ තියෙන අමාරුම සහ ආරක්ෂිතම ක්‍රියාවලියක්. ඔබ මීට කලින් මේ ගැන දැනගෙන හිටියද? කමෙන්ට් එකක් දාන්න. තවත් මේ වගේ තොරතුරු දැනගන්න අපිව ෆලෝ කරන්න.